මධ්‍යස්ථානයේ ලයිට් දමා සරසා තිබෙන අයුරුයි. එසේ සරසා තිබෙන්නේ කඨින චීවර පුණ්‍යෝත්සවය 2025. ඒ කියන්නේ ඔක්තෝබර් මාස 18 වන සෙනසුරාදා තමයි පැවැත්වුවේ. එදින පාන්දර 2ට පමණ බෙරවාදන ශිල්පීන් රැගෙනීම සඳහා පන්සලට යන විට මාදුටු දර්ශනය තමයි මේ. ඇත්තටම ගොඩක් ලස්සනට සරසලා තියෙනවා. කවුරු හරි හිතන්න පුළුවන් මේවා වැඩක් නැහැ බොරු වැඩ කියලා. නමුත් මම හැමදාම කියනවා වගේ ගහක අරටුව තමයි වටින්නේ. ඒ වගේ චතුරාර්ය සත්‍ය තමයි බුදුදහමේ අරටුව කියන්නේ. ඒක තමයි වටින්නේ. ගහේ පොත්ත වටින්නේ නැහැ. ගහක අරටුව වටිනවනට. නමුත් පොත්ත අයින් කරොත් ගහ දිර්ලා අරටුවක් දිර්ලා යනවා. ඒක නිසා මේ ආමිස කියන පොත්තත් අපි ආරක්ෂා කරගෙන යන්න ඕන. හැබැයි හැමතිස්සෙම හිතන්න ඕන බුදුහාමුදුරන්ගේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න තමයි අපේ අභිප්‍රාය තිබිය යුත්තේ. නමුත් මේ වගේ ආමිස දේවලුත් සිත සංසුන් කර ගැනීමට වටිනවා. මේ කඩින පෙරහැර ගොඩාක් වියදම් කළා, අලි ගෙනහැල්ලා, ඒ වගේ නිකන් විචූර්ණ නටන එකක් නෙමෙයි. මේක සංස්කෘතික අංග නිකන් දෙකක් විතර තියෙනවා. ගිනි බෝල කරකවන සහ අපේ දේශීය බෙරවාදන ශිල්පීන්, නැටුම් ශිල්පීන්. ඒක නම් ඉතින් කමන්නේ. එහෙම කරලා හොඳ විදිහකට කරන කටිනයක් කර මං කිව්වා වගේ මේ කටින චීවරේ නිවසෙන් නිවසට තියලා සල්ලි හම්බ කරෙත් නැහැ. ඒ ප්‍රියංකර තිස්ස හාමුදුරුවෝ ඒ වගේ හොඳ අවබෝධයක් තියෙන හාමුදුරු කෙනෙක්. ඉතින් ඔයගලන්ට මේ වීඩියෝ එක මං හිතන්නේ බුද්ධ ආගමට ලැබි කෙනෙකුට නම් සහ සංස්කෘතික අංග අගයන කෙනෙකුට නම් ආසාවෙන් බලාගෙන හිටත හැකි මේ වීඩියෝ එක දිග වැඩි වුණා. ඉතින් පියවර වශයෙන් මේ වීඩියෝ එක ගැන කියනවා නම් දැන් ඊළඟට අපේ මයුර කපු මහතා ඇතුළු ඒ නර්තන කණ්ඩායම ඉදිරිපත් කරන කඨින චීවරයේ නිවසෙන් වැඩවීම ආරම්භ කිරීමට පෙර පූජාව, ඊට පස්සේ තැඹිලිවත්ත හරහා කඨින පෙරහැර යන වීඩියෝ, ඊට පස්සේ කෝංගහ කොටුව හන්දියට ළඟාවීමේ වීඩියෝ, මෛත්‍රී මාවත දිගේ එන වීඩියෝ, එකේ කණුව අසලින් එන වීඩියෝ සහ අවසානයේ පන්සලට ඇතුළු වී නර්තන කණ්ඩායම නර්තන ඉදිරිපත් කර කඨින චීවර තැන්පත් කිරීමේ වීඩියෝ සහ උදෑසන කඨින චීවරය සමග ඒ බණ සහ කඨින චීවරය ප්‍රියංකර තිස්ස ස්වාමීන් වහන්සේට බාර කිරීම වැනි වීඩියෝ වලින් සමන්විතයි. ඊට අමතරව මෙම වීඩියෝය පටන් ගන්න තැන ඉඳලා කිරිබත්ගඩ හාමුදුරුවන්ගේ ලස්සන ජරා සූත්‍රය කියලා එකක් ඔයගලන්ට අහගෙන ඉන්න පුළුවන්. ඒක මම මේකට වීඩියෝ එකට ඇඩ් කරපු එකක්. මේක බැලුවේ නැති වුණත් ඒක අහන් හිටියත් ඔයාලට ලොකු දෙයක් ගන්න පුළුවන් කියලා මම හිතනවා. ඉතින් බුද්ධ ආගමට ලැබි කෙනෙක් නම් මේක බුද්ධාලම්බන ප්‍රීතිය ඇතුව ඔයාලට බලාගෙන ඉන්න පුළුවන්. ඒ වගේම අහගෙන ඉන්න පුළුවන්. මම මේ එකතු කරපු ජරා සූත්‍රය නිසා. තෙරුවන් සරණයි. එහෙනම් මේක දිගටම බලාගෙන ඉන්න. අන්තිමුණු ඉන්ද්‍රසරාරාම මහා විහාරස්ථානයේ ඒ කඨින චීවර පූජා මංගල්‍ය අධිවේදී කිල්ලු පලංගල දිනේ නැත්තම් චෛත්‍යයක් හදලා ඒ පලංගල දිනේ මේ සමන්ත උත්තර රාමචන්ද්‍ර මේ මහත්මිය නිවසින් පිටත් වීම මැත්තේ මෙතරා විරූපාය සතරව දිවයන් වහන්සේලා ඇතුළු මේ ශාසනය ආරක්ෂා කරන ලබන්නා වූ සියලුම දන්දර්දා වහන්සේ අධිග්‍රහිත වන්නා වූ සියලුම දෙවියන් වහන්සේලාගේ ආශිර්වාද වැස්සෙන් බින් බාධා වූ ඒ දේවතා ආරාධනාව සමග මඟුල් පූජා වාර්තල මේ නිවසේ කඨින චීවර පූජා මංගල්‍ය පෙරහැරේ දැක්වීමට බලාපොරොත්තු වන්නේ මඟුල් ශබ්ද පූජා පාත්‍රනවා. සියලු දෙනාටම ආශිර්වාදයක් වේවා. මේ කඨින පූජා මංගල්‍ය ඒ විදේශගත සිටිනා මේ දායකයන් මුනිකාදී සියලු දෙනාට යහපත් බලාපොරොත්තු සඵල වේවා. මේ නිවසියන්ට නිවසටත් යහපතක් උදා වේවා. අටමහා කුසල වලින් එකක් වන්නා මේ කඨින චීවර පූජා පිළිකරේ ඒ සම්බන්ධ වන සියලු දෙනාට දායකයන් මුනිකාදී සියලු දෙනාට අපගේ නායක ස්වාමීන් වහන්සේ සියලු දෙනාට ආශිර්වාදයක් වේවා කියලා.
මම සිරස මුනීන්ද්‍රං බුද්ධ රාජාවශේෂ්ඨං මම සිරස ධර්ම රාජං නිරෝධං මම සකල ශරීරේ භූෂණං සංඝ කତ୍වා අපිරතුනුරුවන්හි පාදින්නක් මුදුන්හි විරාජිත සමං විහබුද්ධ රාජං ශ්‍රීලංක සාගර සමං විට තර්කයෙන් කිව් විට එයින් තෝරාගත්තු මෙලෙසට තන්දිත කී දෙකක් තොන්නම් කියන සතරත් දෙන්දේ කියා යුත් නිමිත්තේ කාල අටයුත් රොසක් දෙකුම් අත සත්තිසි පොඩි සුරල් සතරිස් අඩපදක් ගැසිය මෙලකුම් 216ක් අනුරාධපුර නුවර සීමාවෝ ගෙනෙනවර එපුරෙන් පැවතෙන බම්නෝ වරෙහි බේරිය සඳමුනි තුමන් බුදු සමෙහි මනරං රැස්වූ රඟසුරල් එදා දැක්වූ නෙරත අසරණ
ජරා සූත්‍රය ජරාවට පත්වීම ගැන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළසේක. සැබවින්ම මේ දිවිය ටික කලයි තිබෙන්නේ වසර 100කට පෙර බොහෝ අය මැරෙන්නේ යන්තමින් ඊට වැඩි කලක් නම් ගෙවන්නේ ජරාවෙන් දුකට පත් වෙලා ඔහු මැරෙන්නේ මම මගේ අයි සිතාගෙන සෝක කරත්මය අල්ලගත් සියලු දෙය සනාතන නොවිත්මය වෙනස් වන ලෝදාම හැමතැනම තිබෙත්මය දැක මෙලෙස ගිහි ගෙදර විසිය යුතු නොවෙත්මය සිතා සිටියද කෙනෙක් මම මගේ අයි කියා මරණයේදී ඒ කෙනා එයම දාලා ගියා නනවතුන් මේ කරුණ හොඳින් සිත තුල තියා කිසි දිනක නොම ඇලී මමය මාගේ කියා සිහිනකින් එක් වෙලා සොම්නසින් සිටිද්දී බොඳ වෙලා යයි සැනින් අවදි වී බලද්දී මෙලෙසින් තමා ප්‍රිය කළ අයද මෙරෙද්දී නොමලැබේ අලි දකින්නට කොතෙක් හඬද්දී ඔවුන් ගැන අසා දැක ඇති යමක් තිබුණ විට මරණයේදී හැර දමා යයි එනම ඉතිරි කොට කතාබස් කරන විට අතීතය මෙනෙහි කොට නම පමණි කියන්නට තිබෙන්නේ එම කලට මම මගේ අයි කියා ගිජු වෙලා වසන්නේ සෝක වැළපුම් මසුරුකම් බැහැර නොයන්නේ එනිසාය මුනිවරුන් හැම බැඳුම් නසන්නේ බියක් නැති නිවන් දැක තුටින් කල් ගෙවන්නේ හුදෙකලාවේ උතුම් දිවි ගෙවන සමනහට විවේකය තිබෙන ගිරි ගුහාවල සිටින විට තමා තුළ කිසි දුකක් නොමැති බව
දකින්න විට එක් වෙලා වසයි දහම සමගින් එවිට ලොවේ කිසිවක් කෙරෙහි තණ්හාව ඇති නොවන මුනිඳු හට නැත කිසිත් කැමති අකමැති කරුණ වැළපීම මසුරුකම ඔහු කෙරෙහි නොම ගැලෙන දිය බිඳකි නෙළුම් කොළයේ නොරැඳ බිම වැටෙන නෙළුම් කොළයෙන් වැටෙන දිය බිඳක් විලසටම පියුම් මත නොරැඳෙනා පැන් බිඳක් විලසටම ඇසුදුටු හාසුවද රස පහස සැවොමටම නොමලේ මුනිතුමා පැන් බිඳක් විලසටම තමා දකිනාසන සුවද රස පහස ගැන රහත් මුනිතුමාට සිතක් නැත එහි රැඳෙන නොම සිතයි සැනසුමක් ලබන්නට නොමග කීන නොමැලී රාගයට විරාගෙට හැදෙන. දැන් මේ ඔබ දකින්නේ තන්ත්‍ර මුල්ලයක් කේක අනුව බස් හෝල්ඩ් එක පල්ස් හෝල්ඩ් එක කියන්නේ පෙරහැර කිලෝමීටර් 3කට වැඩි ප්‍රමාණයක් මග ගෙවාගෙන ඉර උදාවට ප්‍රථම පන්සලට එමනීම සඳහා ඇත්තම කියනවා නම් ඉතින් ගොඩක් අය අවට අය පෙරහැර නැරඹුවා චීවරයට අත ගැහුවා. ඉතින් දැන් ඉතින් අවසාන භාගයට ඇවිල්ලා තියෙන්නේ. කිසිම පෙරහැරේ යන කට්ටියකට මහන්සියක් පේන්නේ නැහැ. ඔබ මේ දක්වා මෙම වීඩියෝ නැරඹුවා නම් සහ කම් දෙකට අර ජරා සූත්‍රය ඇහුවා නම් ඔබට ගොඩක් දෙයක් ජීවිතයට ගන්න පුළුවන්. මේ නරඹන ගමන් සංස්කෘතික අංගය අර ජරා සූත්‍රේ කනට ගත්තා නම් ඒක තමයි ලොකුම දේ. දැන් ඔන්න පන්සල අසලටම ඇවිල්ලා ගිනි බෝල කරුවන්ගේ අවසන් සම්දර්ශනය මෙතන පවත්වනවා. ඉතින් ඒකත් ඉතින් එඩියක් ගෙන දුන්නා. පරණ ඉඳන් එන සිරිතක් ගිනි බෝල කරකවන එක. ඉතින් ඒක වරදක් නෑ. එච්චර වීදන් යන එකක් නෙමෙයි. අනිත් එක අර නැටුම් කණ්ඩායමත් ඒකයි වීදන්. එහෙම එකක් නෙමෙයි. අලි ආරාමයට තමයි ගොඩක් වීදන් යන්නේ. ඒක නිසා හරි දැන් මේ පන්සලට ඇතුළු වෙනවා. මේ දක්වා වීඩියෝ නරඹපු කෙනෙක් නම් අමාරුවෙන් හරි ඊටු ටිකක් කොහොම හරි නරඹන්න. ඊටු ටිකේ තමයි වැදගත්ම දේවල් ටික තියෙන්නේ. දිග වීඩියෝ තමයි. කැමති කෙනෙක් ඉන්නවා නම් ඊටු ටික නරඹන්න. ඒ දෙකෙන් ගොඩක් දේවල් ගන්න පුළුවන්. අපි මේ පෙරහැර ඇත්තටම එම නිවසෙන් සමන්තා නිවසෙන් පටන් ගත්තේ 2 මාර්ට විතර පාන්දර. දැන් වෙලාව ඇත්තටම ඔය 5:45 වගේ. ඒ කියන්නේ ඇත්තටම ප්ලෑන් කරා වගේ ඉර උදාවට කලින් පන්සලට ආවා. බොහොම චාම්ම හොඳ විදිහට පැවැත්වෙච්ච කටින පෙරහැරක්. මං හිතන්නේ මගේ ජීවිතේත් ඉස්සර පොඩි කාලේ නම් ගිහිල්ලා තියෙනවා. මම මේ වගේ අර අලි ඒවා දාලා ලොකුවට නටන විචූර්ණ කටින වලට මම කොහොමද සහභාගී වෙන්නේ? ඒක මගේ පෞද්ගලික මතයක්. මේක මේ වගේ වීඩියෝ එකක් හදන්නත් හිතුනේ. මේක මුල ඉඳලම මට තේරුණා නිකන් සංස්කෘතික අංගය ඒකත් එකතු කරලා සාමාන්‍යයෙන් ඉස්සර සම්ප්‍රදාන කූල ගැලපෙන විදිහට කරවයි කියන නිසා තමයි මම මේ වගේ වීඩියෝ එකක් මට හදලා දාන්න හිතුනේ. ඉතින් මේ ප්‍රියංකර තිස්ස හාමුදුරුවෝ දායක මණ්ඩලය ඔක්කොටම ස්තුතියි. මේ වගේ දෙයක්
මෙහෙම සංවිධානය කළා. මේ මිනිස්සුන්ටත් එක බලා ගන්න දීලා අනික දැන් මම මේ හදන වීඩියෝ ගොඩක් කට්ටියට මේක බලා ගන්න පුළුවන්. ඒ වගේම පඬු පෙවීම ඔය ඔක්කොම කලින් මම වීඩියෝ එක දැම්මා. ඒ ඔක්කොමත් මේකේ මම කරා ගොඩක් ලොකු දෙයක්. ඉතින් කොහොම හරි ඔයා මේ දක්වා මේ වීඩියෝ එක බලපු කෙනෙක් නම් ඉතිරි ටිකත් අර මං කිව්වා වගේ කොහොම හරි බලා ගන්න. ඉතිරි ටිකේ තමයි වැදගත්ම දේවල් ටික තියෙන්නේ. අමාරුවෙන් හරි ඉතිරි ටිකත් බලන්න. තෙරුවන් සරණයි.
ඥාන සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ ජීවිත කර්මවාදාචාර්ය පුරුදු ගංගාරාම ඥානේශ්වර පිරිවෙනේ පරිලාභීපති දෝර විශ්වවිද්‍යාලයේ හිටපු කතිකාචාර්ය අතිගෞරවනීය නවකයන දවසරයි කාර්යකීය පඬිතුක ශාස්ත්‍රපති තන්ත්‍රමුල්ලේ ශරණ අපේ නායක මහින්පාල වහන්සේ වැඩම කරන්නට යෙදුණා. මොනයි කවුරු සාමනාදය පවත්වන සිතරන පංච සාධනය සඳහා නමස්කාරය තේවරක් කියන්න හොඳයි. साधु साधु මුද්ධං සරණං ගච්ඡා යතමාගතා වේ ඊළඟට දායකයෝ මේ බලාපොරොත්තු වෙන කාරණය සිහිපත් කිරීමයි සිද්ධ කරන්නේ. අපි කවුරුත් මේක දන්නවා. නමුත් දායකයෝ වචනින් කියන්නේ ඒ නිසා ඒ පෙරහැරින්දලා වස්ත්‍රය අපට අරගෙන ඒ නිමිතය සිවුරාම එකතු වෙලා ඒ වාක්‍ය කියන සූදානම් වෙන්න හොඳයි. අවුරුද්දට වැඳගෙන කියන්නේ ධර්මතර මහා සංඝ රත්නයට නමස්කාර වේවා. ධර්මතර මහා සංඝයා වහන්සේ අප විසින් බුද්ධ කරහලින් ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් මෙහි වඩමවාගෙන මේ විනයානුකූල ජීවයෙන් මේ විහාරස්ථානයේහි කපිල ජීවර පූජාව සිදු කරගෙන හැටියට ගෞරවයෙන් ආරාධනා කරමු. Pada kawasan Sahabuan Mantri Mulya Indrarama Surya Bandara Bauddha Madhyasthana Viharadipati Vanasri Vijaya Sahabuddha Vidyalaya Piruvene Parivenadipati Sahasrapati Ape Garu Hapugoda Piyankara Krishna Pandithanduran Vahanse ප්‍රධානව නම් සඳහන් කළ වැඩමවදාළ ගෞතම මහා සංඝරත්නයන් අවසරයි. අවුරුද්දකට එක්වරක් පමණ විහාරස්ථානයක සිදු කරන්න ලැබෙන ඒ දුර්ලභ මහා පින් තමයි මේ සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. හැබැයි මේ පින්කම අද උදේ පාන්දර පටන් ගත්තා නෙමෙයි. මේ පින්කම ආරම්භ කළේ ඇසළ පොහොය දවසේ. ඇසළ පොහොය දවසින් ආරම්භ කරලා 3 මාසයක් ඒ වෙනුවෙන් වස්තුන් මාසය කියලා කැපකරලා ඉන් අනතුරු මේ ජීවර මාසයේ මේ සතියක් සමාලා කාලය කැපකිරීමක් කරලා තමයි අද මේ පෙරහැර පවත්වලා මේ වටිනා ජීවරය වඩවාගෙන ඇවිල්ලා දැන් මේ ගෞතම මහා සංඝරත්නයේ ඉදිරියේදී මේ අය වචනයෙන් ප්‍රකාශ කරේ. දැන් දායකයෝ ඉන්න වචනයෙන් ප්‍රකාශ කරායින් පස්සේ මේ පන්සල් භූමිය ආයේ හිත කපින බින්දාවක් කරන්න බෑ. දායකයෝ ඒ වචන ප්‍රතිඥාව කළාම අපි වචන වස්ත්‍රය සකස් කරලා දෙනවා. ඒකෙන් කපින කරන්න කියලා ඒ වචන කිව්වහම මේ සංඝරාතේ වස්ත්‍රය ජීවරය ඉදිරිපත් කළාන් පස්සේ මේ භූමිය තුළ ආයේ කපිනයක් වෙනම කරන්න බෑ. අද හිත විරෝධාවෙන් ඉස්සෙල්ලා මේ කපිල ජීවරයේ සියලු කටයුතු නිමා කරලා අවසන් කරන්න ඕනේ. ඒක තමයි විනයානුකූලව පවතින ක්‍රමය. ඉතින් මේ ස්ථානයේ වස්වතර වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලා උපසම්පදා හාමුදුරුවෝ සාමණේර හාමුදුරුවෝ ඒ කවුරුත් වස් සමාදන් වෙන්න ඕනේ. උපසම්පදා හාමුදුරුවෝ විනයානුකූලව ඒ විනය කටයුතු සිදු කරලා ඒ සඳහා සූදානම් වෙන්න ඕනේ. අපේ හපුගොඩ පියංකර තිස්සා හාමුදුරුවෝ ඇසළ පොහොය දවසේ අපේ ගමුලේ සූර්යාලු සුද්ධාරාම අපේ විහාරස්ථානයේ බද්ධ සීමාවේ මේ ප්‍රදේශයේ අපේ හාමුදුරුවෝ 40 දෙනමක් එදා උපෝසත විනය කර්මයට සම්බන්ධ වුණා. අපේ පියංකර හාමුදුරුවෝ මේ පන්සලේ ඒ සඳහා සහභාගී වුණා. උන්වහන්සේලා විනයානුකූල කටයුතු ඉටු කරලා මේකට සූදානම් වෙන්න ඕනේ.
ඒ වගේම දවස් 15න් 15ට භික්ෂු වහන්සේලා විනය දේශනාව කරන්න ඕනේ. අපි අපෝඩ පියංගර දිස්ත්‍රාන්දුරෝ දවස් 15න් 15ට අපි අපේ විහාරස්ථානවල අපේ ගොඩවල විහාරස්ථානයේ වලානේ සිද්ධාර්ථාරාමයේ, ගල්තොලේ සිද්ධාර්ථාරාමයේ, තේපත්තේ සුනීත්‍රාරාමයේ, මාළමුල සුදර්ශන බිම්බාරාමයේ, අවසාන වශයෙන් ගල්තොල ශ්‍රී මහා විහාරය කියන මේ පන්සල බද්ධ සීමාවල අපේ දවස් 15න් 15ට මේ වස් කාලේ විනය කර්ම කරා. අපේ පියාඹර දිස්ත්‍රාන්දුරේ හැම විනයානුකූල කටයුතු වල බොහොම ගෞරවයෙන් වැඩම ආඳුනවා. මොකද මම මේ වඩින ඔක්කොම හාමුදුරුවෝ නම් ලකුණු කරනවා. ඉතින් පියාඹර ආඳුර හැම විනය කටයුතු වලම වැඩමවපු ආඳුනවා ගෞරවයෙන්. ඒ නිසා ඒ වගේම ඒ උපසම්පදා ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්න ඕනේ කටින පූජාවක් කරන්න. ඒක සාමණේර ආඳුරන්ට කටින පූජා කරන්න විනයානුකූලව බෑ. ඒ නිසා මේ අවුරුද්දේ වස් කාලය ඒ විනයානුකූල කටයුතු වල ඉඳලා මහා පවාරණය කියන විනය කර්මයේ ඉටු කරපු ආමුරෝ වැඩ ඉන්න ඕනේ කටින බාර ගන්න. දැන් මෙතන ඉන්න මේ පේන්නේ ඉන්න අපි ආමුරෝ පියාඹරාන දක්වාන ඔක්කොම ආමුරෝ උපසම්පදා ආමුරෝ ඒ විනය කර්මයේ යෙදිච්ච ආමුරෝ. මේ නිසා උන්වහන්සේලා වැඩ හිටියේ නැත්තම් උපසම්පදා ආමුරෝ අන්තිම වශයෙන් 4 නමක් ඉන්න ඕනේ. ඉතින් ඊට වඩා ආමුරෝ වැඩ හිටියේ නැත්තම් කටිනයක් පූජා කරන්න බෑ විනයානුකූලව. ඒ නිසා අද මේ උදේ කාලේ ගොඩක් දායක උදේ මේකට පෙරහැරත් කැවිලා ඉන්නවා. ආයෙත් ගියාම ආයෙත් දවල් එන්න පුළුවන් ඉඳන්නේ. ඒ නිසා මේ උදේ කාලෙම මේ කටින පූජාව සිද්ධ කරන්න ඕන කියලා පියංකරාඳු සඳහන් කරා. දවල් කාලේ අපිට සහභාගී වෙන්න පුළුවන් කමක් නැහැ. තව කීපයක වැඩ දෙලා තියෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී දැන් මේ සූදානම් වෙන්නේ මේ පූජාව සිද්ධ කරන්න. දායකයෝ හාමුදුරුවන්ට බුලත් දීලා වස් ආරාධනා කරලා තියෙනවා. ඒ නිසා ඒ හාමුදුරුවෝ ඒ විනයානුකූල කටයුතු සිද්ධ කළා. ඒ දායකයෝ බුලත් දීලා ආරාධනා කරපු හාමුදුරුවෝ කවුරු වුණත් එකනමක් හරි දෙනමක් හරි 19ක් හරි නම් මේ පන්සලේ ඒ හාමුදුරුවෝ සියලු දෙනාම දායකයෝ නිදහස් කරගන්න ඕනේ. ඒ කියන්නේ කටින චීවරය කියන එක මේ සම්බුද්ධ ශාසනයේ සමගියේ සංකේතය. ඒ නිසා දායකයන්ට කටින චීවර කියන නාමයෙන් සිවුරු 10ක් 15ක් 100ක් 20ක් දෙන්න බෑ. කටින චීවර නාමයේ පවත්වන්න එක සිවුරකට විතරයි. අනිත් සිවුර වලට කටින නාමය දෙන්න බෑ. කටින නාමය කියන දායකයෝ සමගියෙන් එක සිවුරකට විතරයි කටින චීවරය කියලා එහෙම වෙන් කරලා ගේන්නේ. ඒ නිසා කටින සිවුරු දෙක තුනක් 10ක් 15ක් දෙන්න බෑ. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලා වස්ත්‍රතුවක් භික්ෂුණීන් වහන්සේලා එකම සීමාවක වස්ත්‍රතුවක් භික්ෂුන් වහන්සේලා එක පැත්තක වස්ත්‍රතුලා අනිත් පැත්ත භික්ෂුණීන් වහන්සේලා වස්ත්‍රතුලා එකක් පාලන පුරාණ බුදුහාම කාලේ තිබිච්ච පිළිවෙල අද තායිලන්ත වගේ රටවලදී තියෙනවා. ඒ දෙපැත්තේ වස්ත්‍රතුවක් එක සීමාව නම් එකම සීමාව ග්‍රාමයේ නිවිද කරන ඒකේ භික්ෂු භික්ෂුණී කියලා කටන දෙකක් දෙන්නත් බෑ. ඒ තරම් මේ ශාසනයේ සමගිය බොහොම අගය කරපු එක. සමග්ගාණං තපෝසුකෝ කියලා දෙනවා. සමගිය වගේ තපස තමයි සැප. ඒදා අසමගියෙන් ભેද වෙලා වාද වෙලා භික්ෂු වහන්සේලා එක කටිනේ භික්ෂුණී එක ගන්න එහෙම දෙකක් දෙන්න බෑ. කටින නාමය දෙන්න පුළුවන් එක සිවුරකයි සමගිය. ඒ නිසා දායකයෝ භික්ෂු භික්ෂුණී දෙකොල්ලම වස්ත්‍රසුවක් නැත. ඒ දෙකොල්ලම වෙනුවෙන් තමයි මේ කටින චීවර පූජා කරන්නේ. සමගිය. ඒ වගේම සංඝයාට කටින සිවුරු 4 5 10ක් ගන්න බෑ. කටින නාමයෙන් ගන්න පුළුවන් එක සිවුරයි. සංඝයා සමගියෙන් ගන්න ඕන. ඒ නිසා කටින චීවරය මේ දායකව කාටවත් අනේ පියංකරාවටම මේ පන්සල ඔක්කොම බුද්ධ පූජා කරේ බණගිය ඔක්කොම අපේ කර්ණ පියංකරාවටම දෙන්න ඕන කියලා මේ දායකයන්ට එහෙම දෙන්න බෑ. දායකයන්ට කිසිදෙයක්ම නම් කරලා ආරාම කරන දෙන්න ඕන කියලා කටනයක් දෙන්න බෑ. දායකයෝ කටින පූජා කරන්නේ සංඝයාට. මොන සංඝයාටද? භික්ෂු භික්ෂුණී සංඝයාට අයිති වෙන්න. ඒ නිසා අද මේ කටින චීවරය දායකයෝ පූජා කරන්නේ මේ සංඝතලයේ ඉන්න වැඩිමහල් මහාමුදුරන්ට. වැඩිමහල් මහාමුදුර සංඝස්තවල හැටියට මේ ස්ථාන වැඩ පුහාමුදුරන්ගෙන්
වැඩිවන්ව ආමුළු සම්ප්‍රදායෙන් වැඩිහිටියව ආමුළු තමයි මේ කතර ජීවරය සංග්‍රහ වෙන්නේ බාරගන්නේ. ඒ නිසා සංග්‍රහ වෙන්නේ හැටියට තමයි බාරගන්න ඕනේ. ඒ ආමුළු බාරගන්නේ සංග්‍රහයේද. ඒ බාරගෙන සංග්‍රහ එකතු වෙලා තමයි සාකච්ඡාවක් කරලා මේ ජීවරය මේ භූමියේ උපන්න ජීවරය සංග්‍රහ විසින් කාගන්න දෙන්න සුදුසු කියලා සාකච්ඡාවෙන් තමයි තීන්දුවට එන්න ඕනේ. මේ ජීවරය අහවල් මේ ස්ථානයේ වාසය කරලා ඒ ආරක්ෂා කරලා තියෙන කියලා දැන් 4-5 ගමන් ඉන්නවා. මේක සාකච්ඡාවෙන් තීන්දුව කරන්න ඕනේ. කොයි නාමවලද මේක දිය උතුරු කියලා. එහෙම සාකච්ඡා තීන්දුවකින් තමයි ඉන් අනතුරු සංග්‍රහ එකතු වෙලා විනය වාක්‍යයක් කියලා තමයි ඒ විනය වාක්‍යයෙන් තමයි එහාට පවරන්නේ. එතකොට ඒ විනය වාක්‍යයෙන් පවරපුවාම තමයි මේ ජීවරය බාරගන්නේ. බාරගත්තම කන්න ජීවරය නෙමෙයි. එහාට ඊට පස්සේ උන්වහන්සේට තනිපට සිවුරක් උන්වහන්සේ ඇඳලා ඉන්නවනම් ඒ තනිපට සිවුර උන්වහන්සේ අපෝසි කරන්න ඕනේ. විනය වාක්‍යයක් කියලා ඇඳලා ඉන්න සිවුර අපෝසි කරලා මනන්ගේ අයිතිය ප්‍රතික්ෂේප කළ ඒ සිවුරේ මේ අරුතල විච්ච සිවුරට උන්වහන්සේ කප්පින්දු කියලා මේක පොතේ දැම්මත් හොයාගන්න පුළුවන් වෙන පුලත් වලින් පහට වලින් ලකුණක් තියලා ඒ සිවුරේ ඒක ගැන කප්පින්දු කියනවා. ඒක උන්වහන්සේම කරන්න ඕනේ. එහෙම කරන්නේ පස්සේ උන්වහන්සේ මේ ජීවරය තනිකර සිවුරක් නම් මේක තනිකර සිවුරක් කියලා අදිෂ්ඨාන වාක්‍යයක් කියනවා. ඉන් අනතුරු උන්වහන්සේ ඒ තනිපඩ සිවුරෙන් මම කපිනය අදිෂ්ඨාන කරනවා කියලා ඒ සිවුරට කපින අදිෂ්ඨානය කියනවා වාක්‍යය. ඒ තුන්සාරක් කිව්වම තමයි මේක කපින සිවුරක් වෙන්නේ. නැත්නම් මේ අතරේ පෙරහැරුගෙන කපින සිවුර නෙමෙයි. ඒ අනුසුරක් තමයි. කපින සිවුර වෙන්නේ අන්තිමටම ඒ නියමිත ලැබිච්ච විද්‍යානුක ලැබුච්චානුවල අවසානයේ කපින කියලා අදිෂ්ඨාන වාක්‍ය කියනකම් මේක කපිනක් වෙන්නේ. ඒ නිසා මේක දායක සාධාරණ කර පූජා කරනවා කියලා ආමුදලා ගන්නවාගේ දාන දෙකොත් ඒක කපිනක් වෙන්නේ. කපින වෙන්නේ නැනිකන් සුරා තමයි. කපින වෙන්නේ නැහැ අර කොහොම මේ වාක්‍ය කියලා අවසන් කරන තුරු මේ කපිනක් මේකයි මේකේ පිළිවෙල. ඉතින් ඒ විදිහට සංඝයාට පූජා කරන විශේෂ සිවුරක් පූජාචාරද ගොඩක් කරන සිවුරක් තමයි මේ කපින සිවුර. ඉතින් පුරාණ කාලේ කපිනයට දායකයෝ නෝල් ගෙනහැරලා දීලා තියෙනවා. නෝල් ගෙනහැරලා දුන්නොත් එහෙම කපිනට ඒක බලවත් නෑ. ඒක හීන පූජාවක්. ඒකට කියන්නේ ඒ පින හීනයි. බාරයි. සමහර අය ඒ නූල් වලින් රෙදි මහලා රෙදි වියලා ගෙනහැරලා දීලා තියෙනවා. ඒක මධ්‍යමයි. පරුපවන එවැගේම ඒ ජීවරය හරියටම සකස් කරලා ඒ විදිහට තියෙනවනම් ඒක තමයි උත්තර පූජා කියලා කියනවා. ඒ දා කපිනේ හිට ඉර උදා වෙන්නේ ඉස්සෙල්ලා දැන් නූල් ගලව නූල් වලින් රෙදි වියලා ඒ රෙදි කපලා ඒවා ඒ විඥාන කුල මුට්ටු කරලා ඒ කපින ජීවරයක තියෙනෝනේ ගාන්ටි පාසාන කියලා මේ කුලකට යන දෙන සිවුර ගැට ගන්න ගැට තියෙනවා. ඒවා පවා මේ සිවුර ඇතුල් කරන්න ඕන. ඒ සියල්ල ඒක විඥාන කුල ජීවරයක් කියන්නේ. ඒ විදිහ සකස් කරලා සිවුරක් දෙන්න තමයි ඒක විඥාන කුල. ඒක අන්නේ විදිහ සිවුරක් ඒ සිවුර හැටියටම සකස් කරලා දායකයෝ කියන එක උත්තර පූජා කියලා කියනවා. ඉතින් හිතේදී වෙන ඉස්සලා මේ වැඩ ඔක්කොම ඉවරුන් නැත්තම් ඒක කපිලිය අසම්පූර්ණයි. ඒක නිසා තමයි පාන්තරම ගේන්න කියන්නේ. ඉතින් නූල් ගනාව නූල් කියලා ඔක්කොම බලන්න බෑ. කාරණා මේ පඩු පොළ සියල්ල කරන්න ඕනේ. ඒකට වෙලා තියෙන තමයි කොස්තරේ පේනකොට වගේ ගේන්න කියන්නේ වෙලාව තියාගන්න. ඉතින් ඒ විදිහ අපේ සම්ප්‍රදාය තියෙන එකයි. ඒක පිටිකල යමක් කියන්න බලාපොරොත්තු වෙන්නේ. මේ කපිනය ගැන අපේ භාවිතයේ තියෙන්නේ පටවිදේව නජාත කම්පතේ නචලති මේරු විවාතු ආයන. වචිරවින බීජතේ ගණන් කපින දමිදමතෝ කපිනන්ත උච්චති කියලා. ඒ ගාථාව කියන්නේ පටවිදේව නජාත මහා පොළොවේ නිකන් කම්පා වෙන්නේ නැසී. නමුත් මේ මහා පොළොව කොච්චර මේ ශක්තිමත් වුණත් මේක කම්පා වෙනවා කවදාද මේක මේ විනාශ වෙලා යනවා. ඒ වගේම මහා මේරු පර්වතය කියන එක ස්ථිර එකක් වුණාට ඒකත් කවදා හරි ලෝක විනාශ වෙලා යනවා. ඒ වගේම වජ්‍ර
ඒ වගේම නැත්තරදී මේරු විවාදවන මහා මේරු පර්වතය හුලනේ හොල්ලන්න බෑ. නමුත් ඒකත් මහා මේරු පර්වතය විනාශ වෙනවා, හෙළවෙනවා, විනාශ වෙනවා. වජ්‍රමේ පර්වතය කියන එක නිකම් කඩන්න බෑ. ඒක මේ දුකෙන් බලවත් එකක්. ඒක බෙහෙත් දාලා බින්දින්න පුළුවන්. නිකම් බිඳලා නැහැ. නමුත් අවසානයේ ලෝක විනාශයේදී ඒක විනාශ කරනවා. නමුත් ඒවා එහෙම වුණා. ඒවා තියෙන හැම එකම තද බව. ඒක හොල්ලන්න, කඩන්න, බිඳින්න බැරි බවක් තමයි පෙන්වන්නේ. ඒ උපමාව අරගෙන කියන්නේ තමින්දමතෝ කටිනන්නේ කපිනේ කියන ආන්නේ වගේ ශක්තිමත් බලවත් නිකන් ආවකියලා හොල්ලලා කඩලා බිඳලා විනාශ කරන්න බෑ කියන්නේ. ඒ කියන්නේ මේ කපින චීවරය අරමුණු කරගෙන මේ දායක තුන් මාසයක් මුළුල්ලේ සකස් කරන්න ආපු පින්හිත කඩන්න බිඳින්න හොල්ලන්න බෑ කියන්නේ. නැත්නම් මේ කපින චීවරය හරවලා දුන්නේ නැද්ද තිල්ලන්නාසලයි. නමුත් මේ කපින චීවරය අරමුණු කරනකොට දැන් මේ තුන් මාසයක් මේ ඔක්කොම වැඩ කළේ කපින පූජාව කරනවා කියන අරමුණ තියාගන්න. ඒක අරමුණක් තියාගත්ත කපින චීවරය තියාගෙන ඔබ මේ තුන් මාසයක් මුල පින්හිත හැදුවා. ඒ පින්හිතේ බලවත්කම තමයි කපින චීවරය බලවත් කියලා කියන්නේ. කපින පූජා බලවත් කියලා කියන්නේ. ඉතින් ඒ ගැන කපිලාන් සංසාර දේශනාවේ ආමුලෝ තවත් කියන්නේ මම මේ බොහොම කෙටියෙන් සංක්ෂිප්තයෙන් යමක් කියවේ. ඉතින් මේ වගේ නියමයක් බුදුහාමුදුරුවෝ සිද්ධ කරේ මේ කාටවත් චක්‍රවර්ති සම්පත්තිය බලන්න කතාවක් නෙමෙයි. හාමුදුරුවෝ වස් සමාදන් වෙලා ඒ හාමුදුරුවෝ කියන ටික කොටස බද්දවග්ගිය හාමුදුරුවෝ. උන්වහන්සේලා මේ බුදුහාමුදුරුවෝ දකින්නවා යාවේ. උන්වහන්සේලා මේ රහත් වෙලා නැහැ. උන්වහන්සේලා අනාගාමී ඵලයට වගේ පත් වෙලා හිටියේ. අනාගාමී වෙලා ඉන්න හාමුදුරුවෝ අනේ අපේ මේ තව අනිත්‍ය සම්පූර්ණ කරගන්න බුදුහාමුදුරුවෝ දැකලා උපදෙස් ගන්න ඕන කියලා තමයි ඒ හාමුදුරුවෝ ආවේ. බැරියේ. නමුත් උන්වහන්සේලාට මේ බුදුහාමුදුරුවෝ දැන් යන යොදුන් කීපයක් තියෙනවා. වස්වසන දවසේ නමුනා. එදාට වස්වසන නැත්තම් උන්වහන්සේ වස් කරන සමාදාන බැරි වෙනවා. ඒ නිසා උන්වහන්සේලා බුදුහාමුදුරුවෝ පේන තෙක්මාන් ප්‍රතිකයි යනවා. අර සාකේතේ උන්වහන්සේලා වස් සමාදන් වුණා. අකමැත්තෙන්. ඉතින් තුන් මාසෙක මමාවෙන් ගත කරලා තුන් මාස ඉවරච්ච ගමන් උන්වහන්සේලා බුදුහාමුදුරුවෝ දකින්න වැඩියා. බුදුහාමුදුරුවෝගේ නියමයක් තියෙනවා භික්ෂුන් වහන්සේ නමකට අනිවාර්යයෙන්ම තුන් සිවුර තියෙන්න ඕන. තුන් සිවුරක් නැතුව උපසම්පදා සීලය පිළිගන්න බෑ. උපසම්පදා කරන ආමුදුන අනිවාර්යෙන් අඳන සිවුර, තනිපර සිවුර, දෙපර සිවුර අනිවාර්යෙන් තියෙන්න ඕන. උපසම්පදා ඉවරච්ච ගමන් ඒ සිවුර තුන අර කප්පින් කියලා අනිස්කාර කරන්න ඕන. උන්වහන්සේලා ඒ සිවුර පිට කොහේ ගමනක් විමලක් ඈතට යනවනම් අරගෙනත් යන්න ඕනේ. ඒකෙන් වෙන් වෙන්න බැරි නීතියක් තියෙනවා. උදාහරණ පනවනවා. තුන් සිවුරෙන් වෙන් වෙන්න බෑ කියලා නීතිය. ඉතින් අරහාමුදුරුවෝ මේ නිසා දැන් මා චාරිකාවෙන් හාමුදුරුවනේ අනිවාර්යෙන් තුන් සිවුර අරන් යන්න ඕන. ඒක වස් කාලේ ඉවර වෙලක් නෑ තාම වහිනවා. වැහපුවේ මඩවලවල් ඒවා එන්නවයි. ඒක උදාහරණ තෙමෙ අද වගේ වෙන හොඳට පුඩාරව වෙනත් නෑ. තෙමෙ තමයි මේ ගමන ගියේ පුඩාරව ගන්නේ. ඊයකට සිවුර ඔක්කොම තෙමිලා. ඒ නිසා උදාහරණට ඒ තත්පරයන් වෙච්ච මේ සිවුරු අරන් යනකොට මේක තමයි ඇඟට හීතරයි. ඉතින් උදාහරණලා පොඩි අමාරුවෙන් උදාහරණ වෙන්නේ. මේ පුරාරෝ එන ආවමාන කොහොමද මේ වස්කාරය හොඳලා කරන්නේ? ජීවනාවේ තොරතුරු මේ කිව්වා. බුදුහාමුදුරුවෝ එන්න බැරිුණා මෙහෙම කියලා විස්තරය කිව්වාම දැන් බුදුහාමුදුරුවෝ මේන මේ විසුණා ඔක්කොම අමාරුවෙන් ඉන්නේ. ගැටි ඉන්නේ. අතුරු සිවුරම අංගේ ප්‍රතිපල කරිය දාගෙන මේ අමාරුවෙන් ඉන්නේ. දැන් බුදුහාමුදුරුවෝ මේ අතට කතා කරන අතරම කල්පනා කළා මෙච්චර මම මේ නීති පනවලා මේ අතම මේ ආරක්ෂා කරලා මේ වික්ෂුන් වහන්සේලාට මට පහසුවක් ලබා දෙන්න බැරිද කියලා. ආන්නේ පහසුව ලබා දීමේ අරමුණින් තමයි බුදුහාමුදුරුවෝ පුරා පැරණි බුදුහාමුදුරුවෝ අනුගමනය කරන පිළිවෙත අනුගමනය කරමින් අනුදානං වික්කවේ වස්නාන උත්තාන වික්කෝණං කපිරං අත්තරතුන් කියලා විනය ප්‍රඥාප්තිය නියම කළා. මහණෙනි කාවස්වසලා ඒ විනය පුරකණය කරන වික්ෂුන් වහන්සේලා මම
කපිල නාමයෙන් සිවුර අදිෂ්ඨාන කරලා නියම කරනවා. ඒ කපිල අදිෂ්ඨාන සිවුර කළාම ඒ භික්ෂුණාන්තර සියලු දෙනාටම උන්වහන්සේලාට පංච කප්පිස්කන්ධය කපිලනේ දෝෂ පහ ඉවත් වෙලා ආනිසංස වශයෙන් ඒක පහත් කරලා දෙන්න පුළුවන්. ඊළඟ දුආව තුන් සිවුරෙන් වෙන්වීමේ බලය අන්නේ අවස්ථාව තමයි ලබා දෙන්නේ. රාමුලුන්ට අපහසුකම් වලින් බැහැර වෙලා පහසුකම් බවට පත් වෙන්න සකස් අවස්ථාව ලබා දෙන්නේ. ඒක තමයි මේ කපිනේ ආරම්භය එතන. මේ ශාසනය. ඒ නිසා බුදුහාමුදුරුවෝ මේ කපිල නාමයෙන් සමගියන සංගයයක් දොලා ජීවය අධිෂ්ඨාන කරලා මේ වික්‍රමාල ඔක්කොටම මේ තුන් සිවුරෙන් වෙන්වීමේ යන යනතර අර දෙපොළ පාර සිවුර දෙපොළ සිවුර කියන්නේ එයා විනය කටයුතු කරන අරන් කියලා තමයි නැත්නම් යන යනතර මේක අරයන් උදන් දෙපොළ සිවුර ආන්නේ තුන් සිවුරම යන යනතර ගෙනියන්න නීතියක් තියෙනවා. ඒ අපහසුව නිදහස් කළා බුදුහාමුදුරුවෝ. ආනන්දේ අපාපේ නිදහස් කරන්න උදව් වෙන දායකයන්ට ඒ වගේ සංසාරෙදි ඔබට නිදහස් කරන්න පුළුවන්. දැන් ගමනක් වෙනවා කැම්පේන් නැඳුම් කරදුම් අරවා මේ ඔක්කොම දාගෙන යන දැන් මේකේ ආනිසංස කියනවා දායකයන්ට අර හාමුදුරුවන්ට දැන් අපහසුයෙන් බේරෙන්න නිදහස් ලබා දුන්න නිසා දායකයන්ට ආන්න නිදහස් ලබා දෙනවා. සංසාරදී යන තැන බොහෝම විවෘත වෙනවා. අපහසුයෙන් බලක් ඔස්සා යන තැන ඔබට කන්න බොන්න අඳින්න ඉන්න හිටින්න ඔක්කොම නිකම්ම ලැබෙනවා කියන නිසා මේක විපාක වලින් දක්වනවා. ඒ වගේ ආනිසංස දක්වලා තියෙනවා මනසට. ඒවා කපිලාංශ ආගන්න හොඳයි. අපි මේ බොහොම කෙටියෙන් මේ පිළිවෙල දැනුවත් කිරීම තමයි සිද්ධ කරන්නේ. එවැනි උදාාර පූජාවක් කරන්නයි මේ බලාපොරොත්තු වෙන්නේ. අද මේ පන්සලේ පින්කම් වල රැකියෝ තමයි කටන ජීවිතේ. ඒ දාද එක එක දාන වලට වෙන වාක්‍ය කියන්නේ මොකද කටන ජීවිතේ බලවත් නේ. ඒ බලවත් පූජාට යටක් කරලා තමයි ඔක්කොම පූජා තියෙන්නේ. ඒ ආඳුරවල දායකයන් සද්ධාවට වෙන දාන එහෙමනම් සාංගික කරනවා. නමුත් එහෙම කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කටනේ යටක් කරලා දෙන්න. ඒ දා කැලේ අතාගේ පාසතාන අනිසතුන සතුන්ගේ පාසතාන ඇතුළේ තියන පුළුවන් වාගේ කපිනේට වාක්‍ය ගිහම අනිත් ඔක්කොම ඒක අසුලක් කරලා පූජා. එහෙනම් ඒ පොඩි හරි පූජා කරන හැමෝටම කපිනේ ආනිසංසය බෙදෙනවා ලැබෙනවා. ඒකයි ඒක අදහස. ඉතින් එවැනි වසරවල පොරක් පොණක් කරන්නේ උදාන පූජාව පින්කම මේ අවුරුද්ද 2025 අවුරුද්ද මේ තන්ත්‍ර වල ඉන්ද්‍රාලා සූර්ය වන්දනා බෞද්ධ මධ්‍යස්ථාන මුල් කරගෙන අපි හැමදාම කරන්නේ අවස්ථාව ලැබුණා කියලා මේ අවස්ථාවේ සන්තෝෂ වෙන්න ඕනේ. අනිත් විජේසිංහ මහත්මයා හේමා රණවීර මෑණියන් පෙරදරි කරගෙන වෛද්‍ය සමන්ත රාමචන්ද්‍ර මහත්මිය කරුණා රාමචන්ද්‍ර මෑණියන් පෙරදරි කරගෙන මේ පන්සලට ගම්පැන් දෙන පින්කම සහභාගී වෙන ලොකුලා හැමදායකම මේ පින්කමේ දායකත්ව වෙනවා. ඒකයි මේක විශේෂ මේ අවුරුදු එක සැරයක් පවත්වන කටින පින්කම එක්කෙනෙක්ගේ පින්කමක් නෙමෙයි. ඒකවල මූලිකත්වය ගන්නවා ඒ ප්‍රධාන කමෙන් තියෙනවා. අනිත් හැමෝටම ඒක අයිතියි. ඒදා මේ පෙරහැර ගිහිල්ලා ගම වටේ ගෙනියන්නේ මේ සදාසනයක නෙමෙයි. මේ ගමේ හැමදෙනාගේම පුදු පූජාවක් වෙන්නවා. එයාගේ හැමෝටම මේක අතේ තියන්න බෑනේ. ඒක තියුණානේ. ඒ හින්දා ඔළුව තියාගෙන පෙරහැර ගෙනියලා අත ගහලා හැමෝම සම්බන්ධ වෙලා තියෙනවා. හැමදෙනාගේම පුදු පූජාවක් කියලා පිළිගන්න ඒක කරන්නේ. ඒ නිසා කාගේ පුදු පූජාවක් දෙකසක් කරන මේ පින්කම මේ අවුරුද්ද අපි සිදු කරගන්නවා. ඒ බොහෝ පින් සිද්ධ කරන තුමාස පින් කරලා තමයි අර අපේ ආරම්භුලින් කිව්වා වගේ මුල්දාස්මගේ මන කියලා මම මතක් කරා වගේ කඩන පින්කාවල චෛත්‍ය හදනවා වගේ ඉතින් මුල ඇතල පොළ මුලක් දීලා ආරාධනා පටන් ගන්න පින්කම දැන් තුමාස බුද්ධ පූජා ධර්ම දේශනා පින්කම භාවනා පින්කම එයා පොළේ සිල් සමාදන්ගේ පින්කම එයාගේ ආමුණ දානේ ග්‍රන්ථපත මේ ස්ථානයේ පිළිසකර කරමින් ඒ වගේ දේවල් සිදු කරගෙන ඇවිල්ලා තමයි මේ අවසාන වශයෙන් මේ ජීවිතයට පූජෝපහාර කරලා සිද්ධ කරලා මේ පයින් පෙරහැරේ ගිහිල්ලා මේ පූජාව ගෞරවාන්විත සිද්ධ කරලා ඒක ගැන පදවි තියානේ කුසලය. දෙපය ඔසවමින්
බුදුන් දකින්න මනහඬ සංඝයා පූජා කරන අදහසින් ඔබ මේ පෙරහැරගේ එදා පය ඔසවන වාරයක් ගානේ පියවරක් ගානේ පිරිසිදුන ඒකට පදවි විද්‍යාවේ උදල. ඒ වගේ කරලා තමයි අවසානයේ කර්ම පූජා කරන්නේ. ඒ නිසා මේ පින්කම හැමදෙනාම එකතුලා සිද්ධ කරන්න වාසනාවන්ත වෙනවා. මේක කඩන්න බිඳින්න බැරි ශක්තිමත් බලවත් කුසලයක් කරගන්නේ අවුරුදු දෙකතරයි. ඒ නිසා මේ පින්කම අපේ මේ 3 මාසෙම කැපිලා සිද්ධ කරන්න වාසනාවන්ත වුණා කියලා සතුටුවෙන්නේ. සියලු දෙවියන්ට අපවත් දේවතාවු උදගල බුද්ධානන්ද නායක ස්වාමීන් වහන්සේ ඇතුළත් අපේ අපවල පියංගලාවගේ සංඝ පරම්පරාවේ අපවත් ආමලුන්ට මේ විහාරස්ථාන දම්පැන් දෙවියන් එදා මෙදා තුළ කටයුතු කරන දායකයාගේ සමග මේ ස්ථානයේ පුරුෂ පූජා කළ සූර්ය වන්දනාන මෙතුණියන් ප්‍රධාන ඒ පරම්පරාවේ අයට මේ සතර වේල විදායකයන් ඔබේ දූ දරුවෝ ලේලියෝ උදමාපියාදු විදේශ රටේ අයට හැමදෙනාටම මේ පින්කම එකසේ සාධක වේවා. දෙවියන්ට පරලෝකයක් ගන්න අපවත් දහම්වල උදමාපියාද ඔබ අපේ හැමදෙනාටම මෙලොව පරලෝක යහපත පිණිස ඉක්මන් භාවයකදී ධර්මාපෝදයෙන් උතුම් නිවන පිණිස මේ කටනම පින්කම හේතු වාසනා වේවා කවුරු හයින් දැන් පළමුවෙන් හර පන්සලේ ආමරෝ කීපනව නිදහස් කරගන්නයි වස්වාසික සිල් පූජා කරනවා. හරි. දැන් කවුරු සාදු කියන්නේ? දැන් හැමෝගෙම අතේ තියාගන්න බෑ මේ ජීවිතය. දැන් තමන්ගේ හිතේ තියාගන්න මගේ අතේ තමයි තියෙන්නේ කියලා. ඒ පෙරහැරගෙන ඉතිේ කියලා අත ගහලා තියෙන හැමෝම ඒක ශ්‍රද්ධාවෙන් ඒ ගැන සිහි කරගන්න. මේ නම් සඳහන් කළ සමිත විජේසිංහ මහත්මයා, හේමා රණවීර මහත්මයා, වෛද්‍ය සමන්ත රාමචන්ද්‍ර මහත්මිය, එයාගේම කරුණා රාමචන්ද්‍ර මෙහෙණියන්, රම්‍යා පනංගල මහත්මිය, ගීගලගේ ජයරත්න මහත්මයා, රිබේකා ගීගලගේ දියණිය කියන ඒ අය මූලිකව මේ පන්සලේ දම්පැන් දෙන සතර පෙරේ සියලුම දායකයන් විදේශගත වෙන අය හැමදෙනාගේ පින්කම එනිසා හැමදෙනාම සතුටෙන් සිහි කරගෙන අවුරුදු දෙකවරක් පමණ සිදු කරන මේ පූජාව දැන් මේ සිද්ධ කරන්න සූදානම් වෙන්නේ. අපේ බණපොත්වල සඳහන් කරලා තියෙනවා කටින දානං දත්වාන සංඝේ ගුණ වරුත්තනේ ඊතෝතින්සේ මහා කප්පේ නාපිකානන් දුබලියා. සංඝයාගේ ගුණ දැනගෙන මේ අතුදනේ 3 මාසයක් පුද පූජා පවත්වමින් දම්පැන් දෙමින් ඇවිල්ලා අවසානයේ සංඝයාට පහසුකම් ලැබෙන්න හේතු වෙන කටන ජීවරය සංඝයාට සමගියෙන් පූජා කළාය. කටින දානං දත්වාන සංඝේ ගුණ වරුත්තනේ. ඒ නිසා ඊතෝතින්සේ මහා කප්පේ නාපිකානන් මහා කල්ප 30ක් කවදාවත් නාපිකානන දුගතිය නරක තිරසම් ප්‍රේත අපරාධ අපායකට ගියේ නැත. දේ භවයේ උපපජ්ජාමි දේවේතාමන් දිව්‍ය ලෝකවලයි මනුෂ්‍ය ලෝකවල තමයි උපන්නේ. උසස් කුලවලමයි උපන්නේ. කිසි දෙයකින් අඩුවක් පාන ජීවිත ලැබෙලා අවසාන වශයෙන් සිව්පිලි සිබියාපත් මහරහත් බව පවා ලබන්න හේතු වාසනාවනේ මේ මහා පින් තමයි කියලා දක්වපු සතහන් අපේ මනසොත්තර තියෙනවා. ඒ නිසා අපිට සංසාරයේ නරකාදී දුකදී කරගන්න නැතුව දිව්‍ය මාර්ගක සම්පත් ලබන ඉක්මන් භවයේ නිවන් සාක්ෂාත් කරගන්න හේතු වෙන කඩන්න බිඳින්න බැරි බලවත් උපසලයක් අපේ මේ 2025 අවුරුද්දේ තන්ත්‍රේ මුලින්ද්‍රාරාම විහාරස්ථානයේ මුල් කරගෙන අපේ හපුවරා පියංගලාවන්ගේ අනුශාසනා උපදේශ කරගන්න වාසනාව ලැබුණා කියලා හැමදාම මේ කටන ජීවය වික්ෂු උපදෝ සංඝයා විමුන් මහා සංඝරත්නයෙන් පූජා කරනවා. පූජා වේවා සියලු පින් දෙවියන්ට අපවත් දානවන්ත කුරුදෝපියාදී ඥාතීන් ඔබට මෙලොව පරලොව යහපත වෙන දුතුරුන් නිවන පිණිසම වේවා කියලා සාදු කියලා නමස්කාරය තුන්වරක් කියන්න පුළුවන්. ඉමං කටේන ජීවරං
සංඝස්සදේම ඉමං කට්ඨේන ජීවරං සංඝස්සදේම ඉමං කට්ඨේන ජීවරං සංඝස්සදේම साधु 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 ඉච්ඡිතං පත්තිදං දුරිහං කිප්පමේව සබ්බේ පුරන්තු චිත්ත සංගප්පා චන්දෝ පන්න රසේ ආයුරාරෝග්‍ය සම්පත්ති සබ්බ සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු නිකිල ජනමන කුණ්ඩලේ කප්‍රවරාදිත නන්දන තේජාපිරාම ගෞරමාන මත්තංග කදම් චුම්බිත රක්තවර්ණ රේඛාත්‍රයාම රංජිත ශ්‍රීමත් ශ්‍රී සුගත තථාගත වන්තේ රවේන්ද්‍රායමාන සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් අනුජානාවි වික්කවේ වස්සං උත්තානම් වික්කෝණං කටිනං අත්තරතුන් යන ආදීන් අනුජන වදාලා වූ පරිද්දෙන් සුසාරතර සඳදින මාර්ගිත්‍රයෙන් තිස දින තුලායු ශරීර නුගලංකේම උප්පලවන්නා ආදී භික්ෂු භික්ෂුණී උපතෝ සංග්‍රහ විශේෂයි සංඝස්ස දේම යන වාක්‍යයෙන් පමණා අටන ජීවල පූජාවක් පැවැත්වීමෙන්ද වස්වාසික සිවුරු පූජා කිරීමෙන්ද කරුණා පරිස්කාර සහිත කප්‍ර පූජාවක් පැවැත්වීමෙන්ද අටන ජීවලේ සදා පූජා පෙරහැර පැවැත්වීමේ පදවී තියාරේ කුසලෙන්ද තුම්මාසයක් මුල්ලේ බුද්ධ පූජා ධර්ම පූජා මහා සංඝරත්නයේ විශේෂ ජීවල පිණ්ඩ පාරසේනාසන විලාන ප්‍රත්‍යාදී සිව් පදදානෙන් උපස්ථාන කිරීමෙන්ද ලබන ලද්දාවෝ සකල කුසල පුණ්‍ය සම්භාර ධර්මයෝ ප්‍රථම කොට ලෝක සංරක්ෂණය කරන්නා වූ මහේන්ද්‍ර කමලාසන පීතාම්බරාදී සමස්ත දිව්‍යලා සමූහයා විසින් පින්බරණක් වශයෙන් අනුමෝදන් ලැබේවා. ප්‍රථම පුණ්‍යානුමෝදනාවෙන් අධිකතර චිත්ත ප්‍රමෝදනපත් වූ දෙවියන්ගේ දේව තේජානුභාවයෙන් ශ්‍රීමත් බුද්ධාදී රත්නත්‍රයානුභාව බලයද කරන කොටගෙන මෙබඳු නිසල බල කුසලකාමී සකල ශ්‍රද්ධාවන්තාදීන්ට විහාර වාර සංඛ්‍යාත මේ ජාතේ දිස්වන්නා වූ සකලාන්තරාය සර්ව පත්‍රයක වෛරුදුරු වඳුරෙන් විත විද්වංසනය කිරීමෙන් ආයුරාරෝග්‍ය ආදී සකල ස්වභාවයාභිවෘද්ධි වර්ධනය කෙරෙත්වා තමද මේ පින් අපවත්ී වදාළ උදගම ශ්‍රී බුද්ධානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රදාන විහාරගමේ සිල් ස්වාමීන් වහන්සේ ආනද මෙම බුරුල් භාගය පූජා කර විහාරස්ථානයක් කිරීමට මඟ පෑදුව සූර්ය මණ්ඩල වැසුණු ප්‍රදාන පවුලේ සමනද මේ පින්කම සඳහා දායක කාර්ක මූලිකත්වයේ ගත්තා වූ සියලු දෙනාටම විහාරස්ථානයේ දේශීය විදේශීය සියලු දායක කාර්කාදීන්ගේ නමින් මිය පරලෝකියා වූ කුරුදමෝපියාදී සියලු ඥාතීන් කරේ පීඨාවතෙන් පටන් නිවන් දක්නා ජාති දක්වාම නරකාදී වූ සිව් අපාදුක්ඛය කිසියම් කාලයක වන්න පැමිණ මීට වඩා සකවැදුන් නැත්තා වූ චාතුරු මහා රාජකාදී වූ සදේව ලෝකයන්හි සදේවයන් ශ්‍රී සම්පත් වලදා නැවත මේ මිනිස්රෝ ප්‍රතනා කාලයක් ඇත්තේ වීනම් උපභෝග පරිභෝග ධනසේනා සම්පද්දවා ලද්දාව සම්පත් සිද්ධ පරිදෙන්ගල් බව කරන කාලයට තුන්ලොව බබළුවා බුදුවී වදාරන්නා වූ මෛත්‍රේය සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඇතුළු කෙළ ලක්ෂ ගණන් මහේසාක්‍ය මහරහතුන් විශේෂයෙන් මේ පුරුදුතාවය කරන කොටගෙන චීවර පින්ඩ පාත සේනාසන ගිලාන ප්‍රත්‍යාදී සිව් පසෙන් සිල් සිතින් සිය අතින් මනාකොට උපස්ථාන කරන් ගන්න වීමෙන්
දේශනා කරන්නා වූ චතුරාර්ය සත්‍ය මේ ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය කිරීමෙන් සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් ප්‍රත්‍යක්ෂ කලේද නිත්‍ය මංගල පරමණීය සාන්ත සන්තුෂ්ඨ කේමා සුන්දර අමතමා නිර්වාණ සම්පත්ත වීමද ජන්මාන්තර ප්‍රාප්ත ගුරු දෝපියාදී ඥාතීන් ඇතුළු ඔබ අප සෑම දෙනාටම හේතු වේවා වාසනාව වේවා प्रार्थना सिद्ध वैसिता समदनम चित्त प्रीति युक्त साधन सिद्धि साधु किया पिंगनुदं वियुतु විද්‍යානුකූල ජීවනයක් බවට පත් කිරීම දැන් සිද්ධ කරනවා. පින්නතුන් ධර්මශාලාවට පැමිණලා එය දැක බලාගෙන පින් අනුමෝදන් වන්න. नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स सुनादुने भन्ते संगो इदं संघास कठिन तीव्रं उपन्नं यदि संघास पत्तकल्लं संगो इमं कठिन तीव्रं पियंकरति सस विगुणो दरेय कठिनं अत्तरितुं एतान्यत्ति सुनागुने भन्ते संगो इदं संघास कठिन तीव्रं उपन्नं संगो इमं कठिन तीव्रं वियंकरति सस विपुनो देति कठिनं अत्तरेतुं यस्सा यस्मितो भमति इमस्य कठिन तीव्रस्य पियंकरति सस विपुनो दानं कठिनं अत्तरेतुं सोतुन्नस्य यस्य न भमति सोपादेय दिन्नं इदं संतेन कठिन तीव्रं पियंकरति सस विगुणो कठिनं अत्तरितुं भमति संघस्य तस्मादुन्नि एवमेतं कारयामि
Mantra Sanganatikrami. Mantra Sanganatikrami. Imina Uttara Sanganatikrami. Kapinan Aktarani. Imina Uttara Sanganatikrami. Kapinan Aktarani. Imina Uttara Sanganatikrami. Kapinan Aktarani. හොඳයි නේද? ඇත්තටම ඔබ මේ දක්වා මේ වීඩියෝ එක බැලුවා නම් ඔබ ඇත්තටම බුද්ධ ආගමට ලැබි කෙනෙක්. ඒ වගේම ඊට පස්සේ මේ මම කියන දේත් පොඩ්ඩක් අහගෙන ඉන්න අමාරුවෙන් හරි මම කියන දේත් ඔයගලන්ට වැදගත් වෙයි. මේ වීඩියෝ එක මේ දක්වා බලපු කෙනෙක් නම් ඔයා හරි වාසනාවන්තයි. මොකද මේ ටික තමයි මට හිතෙන විදිහට මේ වීඩියෝ එකේ වැදගත්ම ටික. මේක මගේ මතයක්. ඒක විශ්වාස කරන අවිශ්වාස කරන එක ඔයාගේ මනසින් බලලා අර කාලාම සූත්‍රයේ උදාහරණ දෙන්න. කාලාමවරට කාලාමවරණේ මහා පඬිතෙක් කිව්වා. මම කිව්වා. පරම්පරාවෙන් ආව කිව්වා. කිසිම දෙයක් නුවණින් විමසා බලන්නේ නැතුව ඔබලා විශ්වාස කරන්න එපා. මට මේකට කියන්න තියෙන්නේ ඒකයි. ඉතින් ඇත්තටම මම මේ දකින එක මේක සෑහෙන කිහිපෙවිදි සහයෝගය වර්ධනය වුණා. ඒ ඔක්කොම හරි. ඉතින් මගේ මතය අනුව නම් කුසල් කියන්නේ සාමාන්‍යයෙන් කුසල් කියන්නේ නිවනට හේතු වෙන කර්මමයි කුසල්. පින් කියන්නේ ඉතින් අපි සසර සැප විඳින්න තියෙන එක තමයි බුද්ධ ධර්මයේ අර්ථ දක්වලා තියෙන්නේ. ඒකට අනුව කියන නිසා මේක මගේ අදහසක් නෙමෙයි. හැබැයි මේකට අටමහා කුසල් කියලා දාපු එකත් එක්ක මම එකඟ නැහැ. මොකද මේවා නිවන් දකින්න හේතු වෙනවා නම් යම් කිසි ආකාරයකට මේ හේතු වේ. ඉතින් නිවන් දකින්න හේතු වෙනවා කියන්නේ මොකද? මනසාත්මයක් ලබන්න සහාය වපතේ ඒක නැහැ කියන්නේ නම් හැබැයි මම දකින අටමහා කුසල නම් ඕවනේ මේ ඉතින් මාර්ගඵල ඔස්සේ අනේක සෝවාන් මාර්ගය යන පුද්ගල සතරදාගාමී යන පුද්ගල අන්න ඒගොල්ලෝ ඒ වගේ ගිහිල්ලා ඇත්තටම අටමහා කුසල් නෙමෙයි ආර්ය අෂ්ටාංගික මාර්ගයත් සම්මා දිට්ඨි සම්මා සංකප්ප එහෙම කියලා ඉතින් ඕනි කෙනෙක් දන්නවා බුද්ධාගමේ ඒ ටික ඒ අත්තට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යන්න ඕන මේ සංසාරයෙන් එකට එන්න. ඉතින් එච්චර අමාරු එහෙම කාර්යයක් අපි කියමු මේ වගේ කටිනයක් කොහොම හරි අරගෙන මේ කියන්නේ සමහර වෙලාවලට මම බදකලා තියෙනවා මේ ගම්වල නම් බප්පලාට ව්‍යාපාර කරන කට්ටිය ඉතින් ඒක ඒගොල්ලන් මේ කටිනේ කියලා කරාට ඉතින් ඇත්තටම ව්‍යාපාර ඇඩ්වර්ටයිස්මන්ට් හැටියට තමයි යන්නේ. ඉතින් බැනර් දාගෙන මේ කියලා ඔයගොල්ලෝ දැකලා ඇති. ඉතින් එහෙම චේතනාවෙන් කරොත් පිනක්වත් අයිති වෙන්නේ නැහැ ඇත්තටම. අටමහා කුසල් කොහොම වුණා. ඉතින් අනික ඉතින් සාධාරණ සල්ලි වෙන්න ඕන මේ පිනක් හෝ කුසලයක් කරන්න. මොකද අයථා විදියට සල්ලි හම්බ කරලා මේ කියන්නේ මිනිස්සු කරවට්ටලා එහෙම සල්ලි වලින් මේ කටින ගල්ල වැඩකුත් නැහැ. ඒකයි ඊට පස්සේ අර පන්සල් වල ගහගෙන තරගෙට එහෙම කළ වැඩකුත් නැහැ. ඔයගොල්ලෝ බලන්න ඕන ප්‍රායෝගික බුද්ධ ආගම ඇඟට ගන්න බලන්න ප්‍රායෝගික බුද්ධ ආගම. ඒක තමයි අවසානයේ ඇත්තටම වටින්නේ. ප්‍රායෝගික බුද්ධ ආගමේ ඉන්න කෙනෙක් තමයි අවසානයේ මේ සංසාරයෙන් ඒකට එන්න නිවන් දකින්න හිතෙන්නේ. බුද්ධ ධර්මයේ දෙන්නේ සිත හදාගන්න කවඩ පිළිවෙල. සිත තමයි සෝවාන් වෙන්නේ, සිත තමයි සකෘදාන් වෙන්නේ. ඉතින් එහෙම මේ කටින පින්කම් බොහොම හොඳයි. ඒක මම කියන්නේ මේවා ආමිස පැත්ත කියලා. මොකද දසකර්තිස ජනනායක සර්ගේ කතාවගේ පස්සේ මොහොත ඉතින් ඇත්තට මේක පිළිගන්න. එයා කිව්වා ගහේ අරටුව හරි වටිනවා. ගහේ අරටුව තමයි මිලක් කියන්නේ. ගහේ පොත්ත වටින්නේ නැහැ. මේ ගහේ පොත්ත වටින්නේ නැහැ කියලා ගහේ පොත්ත අයින් කරොත් ගහ මැරිලා අරටුව ප්‍රයෝජන ගන්න නැති වෙනවා. ඒ වගේ තමයි බුදුදහමේ අරටුව කියන්නේ චතුරාර්ය සත්‍ය. ඒක හරි වටින දෙයක්. නමුත් පොත්ත අයින් කරොත් ඒ කියන්නේ පොත්ත කියන්නේ ඔය ආමිස වගේ දේවල් පෙරහැරවල් බෝධි පූජා
දෙසැත්ත ඥාන පූජා මේ අන්නේ වගේ හැබැයි මම නම් කියන්නේ දෙසැත්ත ඥාන පූජා හොඳයි බුදුහාමුදුරුවෝගේ දෙසැත්ත ඥානය ලබා ගත්තට පූජා තියෙනට වඩා අපි try කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේට කරු කරන්න මේ 72කින් එකක් හරි ලබා ගන්න තමයි try කරන්න ඕනේ පූජා තියන්නේ. ඉතින් ඒක තමයි ප්‍රායෝගික බුදුදහම කියන්නේ. අවසානයේ අර මම හැමදාම කියන වගේ මල් තියලා ලක්ෂ 10ක් මල් තියෙන එකට වඩා පුප්පම් මිලහදී යතයි ධම්මේ කායෝ තතයති විනාශ බව මේ පිළිලා තියෙන මල් පරවලා යනවා වගේ මගේ කායත් විනාශ වෙලා යනවා කියලා පැත්තට දියුණු කරන්න. කියන තියෙන්නේ බුද්ධඝමෙන් ගන්න ජීවිතේට මෙන්න සන්තුෂ්ටි පරමන්දන. හිතේ සතුට තමයි හොඳම තැනේ. තණ්හා ජායති සෝකෝ තණ්හා ඕන සෝකේ තියෙන. ඒක නිසා තණ්හා පත්‍ය උපාදාන තණ්හා උපාදානය කරගත්තොත් තමයි තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා තණ්හාව උපාදාන කරගෙන ඉමුණොත් මෙහෙම ගිහිල්ලා අන්තිම ජාති පත්‍ය ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ ඔක්කොටම මුණ දෙන්නවා. ඉතින් ඒවා මේ උදාහම විශ්වාස කරන කෙනෙක් නම් ඉතින් කර්මඵල ඉපදෙනවා කියන එක පිළිගන්න ඕන. ඒක අසතු දෙයක්. ඒත් ඉතින් එතත් පරලෝස දෙනින් හත හලොත් ඒකේ පව කන්න තබාම සිත. නැතත් දෙපරලෝ ඉන්නවන අවඩ නැත. එතොත් නැතයි පව බලහට වේගිපත. ඔකට හොඳයි ඉතින් වැඩි පව නොකර සාමාන්‍ය ආකාරයට ඒක විශ්වාස කරනවා. වාදිසියවත් තිබුණත් එහෙමකට ආයිතින් කරන්න බැරි එකක් වෙනවා තියෙනවා කියලා හිතාගෙන හොඳට කාලා බීලා මේ ගිහියෙක් වශයෙන් අවබෝධයෙන් කාලා බීලා කියන්නේ අවබෝධයක් වැඩි වැඩ නොකර සහ මේ පුළුවන් තරම් කුසල් වැඩ. ඒක තමයි. ඒ කියන්නේ කුසල් වැඩන්න කියන්නේ කුසල්ම කරනකට මේ කරන එක නිවන් දැකීමටම හේතු වේවා කියලා. මොකද මේ දැන් අපි අනුරාධපුරේ යනවා නම් අනුරාධපුරේ යන තමයි බස් එකට නැගලා හිත පිටව ගන්නවා. ඊට පස්සේ අනුරාධපුරේ නැතුව මෙතනින් බස් එක අරින් බහලා තේ ගම්පුණා බස් එක නවත්තා යනවා මේ බස් එක නවත්තුවම තේ ගම්පුණ එක වෙනයි. අපේ හිත තියෙනවා නම් අන්තිම ටාගට් එක අනුරාධපුරේ යන්නේ. ඒ වගේ තමයි මොකද මම කියන්නේ නිවන් දකින්න හිතාගෙන තියෙනකට අපි තියෙනකට දිව්‍ය ලෝකවල ඉපදෙයි. නැත්නම් ඉතින් විශාඛා බන්දුල මල්ලිකා ඒ වගේ ඉපදිලා ගිහි සැප සම්පත් ඔක්කොම විඳ මතු උපදින මෛත්‍රී බුදුන් කල්ලේ ගයිට කලින් සෞසසා දිව්‍ය ලෝකෝම රෝ ගහලා එහෙම එන්න හිතාගෙන අර ඒ ආමුද්‍රවන්ටත් එහෙම කියන්න වෙලා තියෙන ගියෝ දාන දෙන්න නැති වෙනව නැත්තම් ඕක කිව්වේ නැත්තම් ඉතින් එන්නේ ඒක ඒ නිකන් අහලා පුළුවන් තරම් ඉක්මනින් මෛත්‍රී බුදුහාමුදුරුවෝ ආවත් මේ චතුරාර්ය සත්‍ය තමයි කියන්න තියෙන්නේ වෙන එකක් කියන්න නැහැ. try එකක් දාන්න ඉතින් ඇත්තටම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන එක try කරොත් නැති කරගන්න පුළුවන්. කාමරාග පටික කාමයට තියෙන ආසාව පටික වගේ කේන්තිය මේ වගේ පස්සේ යන්නේ. ඉතින් ඒක නිසා මොකද විවාහ ජීවිතයකුත් ගත කරගෙන ඉඳලා කියලා විසාකාවත් ළමයි 18ක් 20ක් හැදී සෝවාන් චෙක් කරන්නේ. ඉතින් ඒවත් කරගෙන අර හැමදාම මම කියනා වගේ හිත හදාගෙන වර්තමාන මොහොතේ හිත පිටවගෙන ඉන්න පුළුවන් නම් ඉතින් මොකද ඉස්සෙම සතුටින් ඉන්න පෞල් ජීවිතේ සතුටින් ගෙවන්න පුළුවන්. හරි ඉතින් මේ වීඩියෝ එකකින් යමක් ගත්තා කියලා මම විශ්වාස කරනවා. තවත් ඉතින් මේ වගේ වීඩියෝ වලින් බලමු. මගේ channel එකකින් හැබැයි ඉතින් මේ වීඩියෝ විතර නෙමෙයි hina යන ඒවා මේ ඩබල් මීනින්ග් එකම දාන්න වෙනවා. මොකද මේ තරුණයන්ට හදපු channel එකක් මේක. ඉතින් ඒකට ඉතින් ඔය බුද්ධ ආගමේ දේවල් බලන කට්ටිය පොඩ්ඩක් මට සමාව වෙන්න. මොකද මම මේ channel එකේ හැදුවේම තරුණයන් ටාගට් කරලා ඒවා බලනකොට ඒවා බලන්න අකමැති නම් ඒවා බලන්න නැතුව ඉන්න. ඕගොල්ලන්ට අදාළ මේ බෞද්ධය විතරක් බලන්න. හරි එහෙනම් නැවත හමු.